මේකට ගෑස් කිව්වට මේක වතුර වගේ හෙල්ලෙනවනේ තාත්තේ. ඔයාලට හිතන විදියට ගෙදර තියෙන ගෑස් එක ඇවිල්ලා ද්‍රවයක්ද වායුවක්ද? ඒක ද්‍රවයක් නම් ඇයි ඒකට ගෑස් කියලා කියන්නේ? ඒක වායුවක් නම් ඇයි ඒක හොල්ලන බැලුවම හෙල්ලෙන්නේ? සෑහෙන ප්‍රශ්නයක්. ඒක ඇවිල්ලා ඒක ඇත්තනම වෙන්නේ LP ගෑස් නේ. ඒ කියන්නේ liquid petroleum gas. ඕක ඇවිල්ලා වායුවක්. හැබැයි ඒක තියෙන ද්‍රවයක් විදියට. මොකක්ද ඒ කතාව? අපි දන්නවා වායුවකට පුළුවන් ඉහළ පීඩනය යටතේ පීඩනය යොදලා වායුවක් ද්‍රව කරන්න පුළුවන්. එහෙන් බැරි වෙන අවස්ථාවක් තියෙනවා. මොකද්ද? අවදි උෂ්ණත්වය කියලා එකක් තියෙනවා. අවදි උෂ්ණත්වය පහු කරාට පස්සේ අවදි උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වවලදී වායු වල පීඩනය වැඩි කරලා ද්‍රව කරන්න බෑ. ඉතින් එහෙම නැත්නම් අවදි උෂ්ණත්වයට වඩා අඩු වෙන උෂ්ණත්වය තියෙන අපිට පුළුවන් පීඩනය යොදලා වායුව ද්‍රව කරන්නේ නම් ඉතාමත් අධික පීඩනයක් යටතේ ද්‍රවයක් විදිහට තමයි LP ගෑස් වල වායුව තියෙන. ඒ නිසා තමයි මේක ද්‍රවයක් විදිහට පවතින්නේ. ඉතින් වායු පාඩම ගැන වගේම ගොඩක් වැදගත් දේවල් තවත් කතා කරනවා අපි කෙම්පිච් චන්ද YouTube channel එකේ. ඒකත් එක්ක හම්බ වෙමු. ඒ වගේම ජීවිතයක මේසෙ විනාඩියෙන් මේ වගේ short video එකකින් අපි හෙටත් හම්බ වෙමු. ජය වේවා.